මම රෝමි ඔයාලව ආදරෙන් පිළිගන්නවා travel with Romi and Suri අපේ channel එකට. අපි අද ඇවිල්ලා තියෙන විශේෂ ස්ථානයකට. ඇත්තම කියනවා නම් ලෝක ජනගහනයේ 10%කටවත් මේ වගේ තැනකට එන්න විදිහක් නැහැ. බලන්න ඕන ආසම හිතෙන පුදුම හිතෙන තැන. ඒ තමයි මෙතන. නගර විදිහට තමයි මෙතන හඳුන්වන්නේ මේ කැනඩාවේ ඇල්බර්ටා වල. අපි කිලෝමීටර් 220ක් විතර වාහනේ උදේම ආව. ඇත්තටම ගෙදරින් ආවේ උදේ 6ට විතර. පැය 2:00මාරක් 3ක් විතර අපි අපේ ගමන ආවා. මේ විශ්වාස කරනවා හොයාගෙන තියෙනවා මේ නගරේ ඩයිනෝසරයන්ගේ ඇටකටු පොසීල ඩයිනෝසර වර්ග 23ක් හොයාගෙන තියෙනවා කියලා. අපි දැන් යන්නේ ඒක බලන්න. යමු. අපි ඔයාලට පෙන්නන්න. මේක තමයි ලෝකේ තියෙන උසම ලොකුම ඩයිනෝසර් ස්ටැචු එක. මේකේ උස තියෙනවා අඩි 86ක්. මේ ඩයිනෝසරයාගේ වල්ගේ දිග තියෙනවා අඩි 156ක්. මේක තමයි දැනට ලෝකේ තියෙන ලොකුම ඩයිනෝසර් ස්ටැචු එක. ඒ වගේම මේකේ තියෙනවා එක ඩයිනෝසර් වර්ග 23ක් හොයාගෙන තියෙනවා. ඒ 23 දෙනාගේම ඩයිනෝසර් ස්ටැචුස් මේ පාක් එකේ හදලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු එකින් එක ඩයිනෝසරයන්ගේ එක වර්ගවල ස්ටැචුස්. මේක ඉතින් මාරම ලොකුයි කියන්නේ මං හිතන්නේ මේක උඩට නගින්න දෙනවා. අපි ඔයාලට උඩට නැග්ගොත් වීඩියෝ එකක් කරන්න. කටටම යන්න පුළුවන්. කටටම යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේ ස්ථානයේ ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ ගල්අඟුරු බලාගාරයක වැඩ කරන මිනිස්සු. මෙතන ලොකු විශාල ගල්අඟුරු බලාගාරයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒගොල්ලන්ගේ සල්ලි ගැනවත් හිතන්නේ නැතුව, මුදල් ගැනවත් හිතන්නේ නැතුව පළවෙනි පොසීලේ ඩයිනෝසර් පොසීලේ හොයාගත්තු ගමන්ම ඒක කැනඩියන් රජයට බාර දීලා තියෙනවා සංරක්ෂණය සඳහා. ඇත්තටම අපි ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ මිනිස්සු ඒක බාර දුන්න හින්දා කිසිම ආත්මාර්ථකාමීකමක් නැතුව අද ලෝකෙට මේ වගේ දෙයක් ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් ඩයිනෝසර්ලා කියන්නේ ලෝකෙට මිත්‍යාවක් වෙච්ච කොටාසයක් වෙනවා මෙයාලා මේක කරේ නැත්තම්. බලමු අපි. ලෝකෙ උසම ඩයිනෝසරයාගේ කට ඇතුළට යන්නයි යන්නේ. Let's go. ඩයිනෝසරයාගේ බඩේ ඉන්නේ නේ. ඇත්තම කියනවා නම් ලෝකේ ඉන්න ලොකුම ඩයිනෝසරයාගේ බඩ ඇතුලේ ඉන්නේ. එයා අපිව කෑවේ නෑ. අපි විහිං ආවා. ඇවිල්ලා මහන්සි. දැන් චුට්ටක් ඉඳගත්තා. දැන් ආයෙ යනවා එයාගේ කට ඇතුලේ. Let's go. මම දැන් ඉන්නේ ලෝකේ ඉන්න ලොකුම ඩයිනෝසරයා. කියන්නේ ඩයිනෝසර් ස්ටැචු එකේ කටේ තමයි මම ඉන්නේ. මේ තියෙන යාගේ දත්. මේක තමයි මේක පිටලා තියෙන්නේ ඩ්‍රම් හිල් වල. ඩ්‍රම් හිල් තියෙන්නේ කැනඩාවේ ඇල්බර්ටා වල තමයි ඩ්‍රම් හිල් තියෙන්නේ. ඉතින් මේක හෙලවෙනවා. සොත්ති කිව්ව මේක හෙලවෙනවා. මම ඔයාලට කියන්නේ කට හෙලවෙනවා. මම ඔයගොල්ලන්ට කියන්නේ කවදා හරි ඔයගොල්ලෝ මේ ළඟ පාතක ඉන්නෝ නම් ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න. මේකගේ කට දෙපැත්තට යනවා යවන්න. මට නම් බෑ. ඔයාගේ ෆොටෝ එකක් ඕනනම් ගන්න. මට නම් බෑ බුදුහාමේ. අපි දැන් මේ යන්නේ අපි හිටපු තැන ඉඳලා. ඒ කියන්නේ ලොකුම ඩයිනෝසර් ස්ටැචු එකේ ඉඳලා කිලෝමීටර් 7ක් දුරින් පිහිටලා තියෙන කෞතුකාගාරය බලන්න.
විශ්වාස කරනවා ඒකේ පණ පිටින් ජීවත් වෙලා තියෙන ඩයිනෝසර් පොසීල ඇටකටු තව හඳුනා නොගත් ගොඩක් සතුන්ගේ ඇටකටු එතන තැන්පත් කරලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට පේනවා මේ පරිසරය දැක්කහම අමුතු විදිහට පිහිටලා තියෙන පිහිටීමක් කියලා. ඉතින් අපි බලමු ගිහිල්ලා. අපි දැන් ඇවිල්ලා තින්නේ මේ ලෝකේ ලොකුම ඩයිනෝසර් ස්ටැචු එක ගාව ඉඳලා කිලෝමීටර් 6ක් දුරින් තියෙන රොයල් ටෙරර් මියුසියම් එක ගාවට. ඇත්තම කියනවා නම් මේ ඔයාලට පේන්න තියෙන්නේ අවුරුදු බිලියන 13ක් පරණ ඩයිනෝසර්ලාගේ පොසීල හොයාගත් මාර ඉතිහාසයක් තියෙන ප්‍රදේශයක භූමියක තමයි අපි දැන් ඉන්නේ. මේ තමයි රොයල් ටෙරිසම් මියුසියම් එක. මේකේ තියෙනවා ඩයිනෝසර් පොසීල 23 දෙනෙක්ගේ. කියන්නේ ඇත්තම කියනවා නම් ඩයිනෝසර්ලා 23 දෙනෙක්ගේ පොසීල හොයාගෙන ඒක මේ මියුසියම් එකේ ඇතුලේ තමයි සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම හොයාගෙන තියෙන්නේ මේ භූමිය ඇතුලේ. ඇත්තට මේ භූමිය බලනකොට හැම තැනකම දේවල් හරි පුදුම විදිහට පිහිටලා තියෙන්නේ. ඒකෝ තමයි මේක මේ මට දැනෙන විදිහට මට හිතෙනවා මේ සත්තු හැමතැනම දුවලා ඇවිදලා පැනලා ඒගොල්ලන්ගේ මේ අඩි පාරවල් කකුල් පාරවල් තමයි මේ තියෙන්නේ කියලා. කියන්නේ මාර අමුතුම දෙයක් තමයි මෙතෙන්ට ආපහු දැන් ඉතින් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ කැනඩාවේ විශේෂයෙන් ඇල්බර්ටා වල ඉන්න අපේ ශ්‍රී ලාංකික අපේ යාළුවන්ට එන්න මෙතෙන්ට ඔයාලගේ යාළුවෝ දරුවෝ එක්ක ඇවිල්ලා මේ බිලියන ගානක මිලියන ගානක ඉතිහාසයේ වන්ද වීගෙන ගියා කියන සත්‍ය කොටාසේ ඇත්ත දේවල් බලාගන්න ඔයාලා මෙතෙන්ට එන්න කියන එක තමයි මම ඔයාලට කියන්නේ. එහෙනම් අපි යන් ඇත්තට මේක තමයි මියුසියම් එක. ඇත්තටම මෙතෙන්ට ආවම දැනෙන්නේ ලෝකයෙන් අපි වෙන් වෙලා අමුතුම සත්ත්ව කොටාසයක් ගාව එකතු වෙලා ඉන්නවා වගේ. ඒක මාර ෆීල් එකක්. ස්වාභාවික සද්දේ. ඒ කියන්නේ ස්වාභාවික සද්දේ ස්වාභාවික විදිහට මේක හදලා තියෙනවා. කුරුල්ලන්ගේ සද්ද. ඔයාලට සද්ද නැතුව අහගෙන හිටියොත් ඇහෙන්නේ නැති කුරුළු සද්දේ. ඔය ඇහෙනවනේ චූටියට කුරුළු සද්ද. මේ එක ඩයිනෝසර් වර්ගය ඒගොල්ල කවුද නම් කරලා තියෙන්නේ. මේවන ස්ටැචුස් හදලා තියෙන්නේ. අපි බලමු අර පැත්තේ ඒගොල්ලන්ගේ ඔයගලන්ට ඇහෙනවා ඇති සද්දේ. ඔය ඇහෙනවනේ අමුතු සද්දේ. ඇත්තට මේ තියෙන්නේ ඔරිජිනල්. ඔව් මේ තියෙන්නේ ඇත්තම ඩයිනෝසර් ඇටකටු. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ බලන්න මේ ඇත්තම නියපොතු. මේ ඩයිනෝසර් නියපොතු. මේක ඇත්තම හොයාගත්තු දේවල්. මේ භූමිය ඇතුලේ ඇත්තටම හොයාගත්ත ඒවා. මේකේ පරණ මිලියන් 69 මිලියන්. කියන්නේ අවුරුදු 69 මිලියන. මේක ඒ කාලේ හිටපු ගොළු මෙල්ලෙන්ද මන් දන්නේ අවුරුදු මිලියන 74ක් පරණයි මේ උඩ තියෙන එක.
වුණා ඒ පස් තට්ටුවත් එක්කම තමයි මේ පොසීනේ අරගෙන තියෙන විනාශ කරන්න නැතුව බලන්න මේක කොච්චර ලස්සනට මේගොල්ලෝ හදලා ඉවරලා මේ නැචරල් විදියට ඒ කියන්නේ හරිම නැචරල් විදියට මේක අරගෙන තියෙන ඒ භූමිය පිටින්ම වගේ එකක් මේකත් ඔරිජිනල් විදිහටම පස් තට්ටුව කපලා අරගෙන ඒ පොසිලෙත් එක්ක අරගෙන තියෙන්නේ බලන්න ආයි විලාස් කියලා බලන්න මේ විදිහටම අරගෙන කොච්චර ලොකුද කියලා හිතා ගන්නත් බැහැ මේ කෑලි මේ කිසිම තැනක ගහලා නැහැ අල්ලන්න එපා ෆොටෝ ගන්න එපා කියලා. මොකද මේ කිසිම එන කෙනෙක් මේවා අල්ලන්නවත් ෆොටෝ ගන්නවත් මෙරිකන්නවත් කෑල්ලක් කඩා ගන්නවත් යන්නේ. ඒ තරම් මිනිස්සු මේවා පරිස්සම් කරනවා. ඒකට අපේ ලංකාවේ සීගිරියට ගිහිල්ලවත් අපිට මේ ෆොටෝ එකක්වත් මුකුත් ගන්න බෑ දඹුල්ල තියෙනවා. ඉතින් ඒ වගේ තැන් රහසිගත වෙලා තියෙනවා. ලෝකෙට දේවල් යන්නේ නැහැ. ඒ යන්නේ නැති ඉතින් ඇත්තම කියනවනේ අපි හැදෙන්න ඕනේ. මේ කිසිම තැනක ගහලා නැහැ. මේ මිනිස්සු මේ චූටි ළමයි ඉන්නවා. එයාලවත් මේවා අල්ලන්න යන්නේ නැහැ. දැකලා තියෙන මහා නපුරු චරිතයක් විදියට.
කාලෙකට හිතන් හිටියේ එයාලා මිත්‍යාවක් මෙමුත් කියලා જાතියක් මේ ලෝකේ නැහැ කියලා. ඇත්තටම එහෙම අය ඉඳලා තියෙනවා මේ ඇත්තම දේවල්. විස්තර තමයි මේ දාලා තියෙන්නේ. මෙමුත්ලා හොයාගත්තේ කවද්ද? දැන් ඇත්තට මේක හොයාගෙන තියෙන්නේ 2.5 මිලියන්. වලදී තමයි මේ ස්ටැචුව එක හොයාගෙන ඇත්තට මේවා ස්ටැචුස් නෙමෙයි මේවා රියලි ඒවා. මේවා ස්ටැචුස් නෙමෙයි මේවා රියලි ඒවා. අරගෙන ඒගොල්ලෝ හරි අමාරුවේ මේවා සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒක කියලා වැඩක් නෑ. ඇත්තටම අපි දැන් මියුසියම් එක ඇතුලෙන් එළියට ආවා. එළියට ආවට තාමත් අපි ඉන්නේ භූමිය ඇතුලේ. අපි මේ යන්නේ view point එකක් තියෙනවා උඩ. ඒකට නැග්ගාම අක්කර 35000ම පේනවා කියලා කියනවා. අපි තාම ගියේ නැහැ. බලමු ගිහලා ඉතින්නේ. ඔයා මොනවද දැක්කේ? පාට මොනවද පේන්නේ? මේක පේනවා ගොඩාක් සාමාන්‍ය කිලෝමීටර් දෙකක් විතර ඈත ඒවා. කොහොම ළඟට කරලා පේනවා මේ සමහර තැන්වල මේගොල්ලෝ මේ අර හොයනේ ඒ තැන්වලත් පේන්න තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කැණීම් කටයුතු කරන තැන්. ඒවත් පේනවද? ඔව්. ඇත්තද? මට හිතා ගන්නවත් බෑ මම මේ පය ගහලා ඇවිදගෙන යන්නේ අවුරුදු මිලියන 75කටත් එහා ඉතිහාසයක් භයානක ඉතිහාසයක් තියෙන භයානක සත්තු හිටපු ගහ මරාගත්තු පැටව දාගත්තු එකාට එකා කුලල් කාගත්තු මහා ඉතිහාසයක් තියෙන සත්තු ඇවිදගෙන ගිය තැනක කියලා මේ තමයි ඩයිනෝසර්ලගේ නිජ බිම. එයාලා ඇවිදන් ගිය තැන් එයාලා කාපු බීපු තැන් ඇත්තටම මේ මට හිතා ගන්නවත් බෑ. ඒ වගේ තැනක කොහොමද මං අඩිය ගහලා තියෙන්නේ කියලා. අනිත් එක තව දෙයක් මට ඔයගලන්ට විශේෂයෙන් කියන්න ඕනේ. අපි දැන් මේ දිගටම බලාගෙන ආවේ මේ රටේ තමයි ලංකාවේ මිනිස්සුන්ට වැඩිය මිනිස්සු තේ බොනවා වගේ බියර් බොන මිනිස්සු ඉන්න රටක් මේක. හැබැයි මේ කිසිම තැනක අපි දැක්කේ නෑ එක ටොපි කොලයක්, එක බියර් කෑන් එකක්, එක හිස් බෝතලයක් අඩුම ගානේ. මන් දන්නේ දැන් ලංකාවේ අපි මේ වගේ අපි කියමුකෝ අපි ගියා කියලා ලංකාවේ තියෙන පූජනීයම ස්ථානයකට අනුරාධපුරේ කියමුකෝ. අනුරාධපුරේ මේ කාන්තාවන්ගේ පෑඩ් සිටන් ඇඳලා දාපුවා තියෙනවා මේ මහ පොළවේ දාලා බීපු බියර් කෑන් එක ටොපි කොලේ පවා එතන වෙනවාට මේ කිසිම තැනක එහෙම කිසිම දෙයක් නැහැ. තාමත් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ අවුරුදු මිලියන ඉතිහාසයක් තියෙන මිලියන ගානක ඉතිහාසයක් තියෙන මහා පුදුමාකාර මේ දේවල් ටිකක් තමයි මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. මෙතෙන්ට ආවහම හිතෙන්නේ නෑ අපි ඉන්නේ ඇත්තටම 2025 කියලා. මට හිතෙන්නේ මම ඉන්නේ අවුරුදු මාර බර ගානක් පස්සට වෙන්න කියලා තමයි මට හිතෙන්නේ මෙතෙන්ට ආවට පස්සේ. ඉතින් අපි දැන් මියුසියම් එකේ දේවල් බලලා එළියට ආවා. ඇවිල්ලා දැන් අපි උදේ කෑම ගන්නයි හදන්නේ. ලස්සන තැනක් අපිට හම්බුණා. අපි එදා ඉඳලම පුරුද්දක් කරන් හිටියා කොහේ ගියත් අපේ කෑම අපිම හදාගෙන අපි දෙන්නම කඩවල වලින් කෑම කන්න ගොඩක් කැමති නැහැ. ඉතින් මං උදේ නැගිටලා ඉන්දියාපත අම්බලා ලැවරිය හදාගෙන පිටතර කිරි හොද්දක් හදලා පොලොස් හදාගෙන ආවා. දැන් උදේ කෑම තමයි මේ ලෑස්ති කරන්නේ. අපි දැන් කාලා ඉවර වෙලා යන්න හදන්නේ ගල් අඟුරු බලාගාරේ බලන්න. ඉතින් එතන තියෙනවා අවුරුදු 1913 මිනිස්සු වැඩ කරපු ආයුධය මේවා ඒව බලමු. දැන් අපි මේ ඉන්නේ ඇත්තටම 1913 පටන් ගත්තු ගල් අඟුරු බලාගාරයේ
තමයි ඩ්‍රම් හිල් වල. ඇත්තටම මෙතන මේ මිනිස්සු තමයි මේ ප්‍රදේශයේ ඩයිනෝසරයන් හිටියා කියලා සාක්ෂි අඳුරගත්තේ. ඒ කියන්නේ පොසිල් හොයාගත්තේ. අර තියෙන්නේ දැනට කැනඩාවේ දැනට ඉතුරු වෙලා තියෙන විශාලතම වුඩන් හවුස් එක. මේක ලී වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඈත අර පාලමක් වගේ දාලා උඩ ගෙයක් වගේ තියෙනවා. ඒ තැන් වලින් තමයි ගල් අඟුරු හොයාගෙන අර තියෙන පත. ඔව් ගල් අඟුරු පතලක් විදියට අර චූටියට ඒක පේන්නේ නැතුව ඇති මං හිතන්නේ. එතන පොඩි මේ ගල් ගෙයක් වගේ ලී වලින් හදපු එකක් තියෙනවා. ඒවා ගල් අඟුරු පතල් දැනටත් ඉතුරු වෙලා තියෙනවා. කළු පාට නිකන් මේ ගල් අඟුරු වගේ තැන් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ හරිම පුදුම තැනක් තමයි මේ තැන. ස්පෙෂලි පුදුම වෙන්න ඕනේ මෙච්චර මේ මුදල් කන්දරාවක් යට කරලා මේ මිනිස්සු ගල් අඟුරු පතලක් කරන අතරතුර ලක්ෂ මිලියන ගාණක් සල්ලි හොයන අතරතුර මේ වගේ දෙයක් හොයාගෙන මේක රජයට බාර දීලා මේ මිනිස්සු සම්පූර්ණ මෙතනින් අයින් වෙලා තිනවා. ඉතින් එයාලගේ තියෙන මේ පරණ මේ පැත්තේ තියෙන ඒගොල්ල මේ අවුරුදු 110ක් පරණයි. අවුරුදු 110ක් පරණ ලී ගෙයක් තමයි මේ තියෙන දැනට කැනඩාවේ ඉතුරු වෙලා තියෙන ලොකුම මේ සහ පරණම දැව නිවස තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ කියන්නේ 1913. ඒගොල්ල ගල් අඟුරු බලාගාරේ වැඩ කරන්න පාවිච්චි කරපු දේවල් තමයි මේ තියෙන්නේ. හිතා ගන්නවත් බැහැ. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ ගල් අඟුරු ඇදපු රේල් පාර වගේ පොඩි ඩක්කු ඇදපු පාර. නේ. චූටි රේල් පාරවල්. අර තියෙන ඩක්කු. ඔව් දැන් අර ඩක්කු කියලා තියෙන ඒවා තමයි මේ ඇත්තටම ඇතුළට යන්න බෑ වහලා තියෙන්නේ අද. මන් දන්නේ අද සීතල. මේ වහලා තිනවා අදද වහලා තියෙන්නේ. දිගටම වහලාද කියලා දන්නේ නැහැ. හැබැයි වහලා තියෙන මේ තියෙන ඉතින් 1913 කියන්නේ අවුරුදු කීයක් පරණයිද? සාමාන්‍ය 110ක් 112ක් විතර. ඔව් අවුරුදු 112ක් විතර පරණ දේවල් තමයි මේ තියෙන්නේ. මේගොල්ලෝ මේවා සංරක්ෂණය කරලා තියෙන්නේ. එක අතකින් මේගොල්ලෝ කරලා තියෙන්නේ අර වැඩ කරපු මේ ගල් අඟුරු බලාගාරේ වැඩ කරලා තිනවා 2400ක පමණ පිරිසක්. ඉතින් එයාලට උපහාරයක් විදිහට තමයි ගොඩක් දුරට මේගොල්ලෝ මේවා සංරක්ෂණය කරලා මේ විදිහට මේ ඉතුරු කරලා තියෙන්නේ. අද මේ මිනිස්සු නැත්තා ඒ මිනිස්සු ආත්මාර්ථකාමී වුණා නම් මොන බලන්න හාවෙක් ඉන්නේ මේ අද හාවෙක් ඉන්නවා. එයා බයත් නෑ. අර එයා පැටියෙක්. හලෝ තනකොළ ගහක් කරා. අනේ තුට්ටි පැටියෙක් කියා මා වියුලන හාවට වැඩි. මේ මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා මේ හම්බුණ පළවෙනි පොසිලෙන්ම ඒක විනාශ කරලා දාලා තමන්ගේ අරමුණ විතරක් ඉෂ්ට කරගන්න හැදුවනම් අද අපිට ඩයිනෝසරයෝ කියන්නේ ඇත්තටම මිත්‍යාවක් වෙනවා. කියන්නේ අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැනේ ඩයිනෝසර් කියලා જાතියක් හිටියා කියලා. ඇත්තටම ජීවමාන සාධක තියෙන එකම තැන. ඩයිනෝසරයෝ 23 දෙනෙක් මේක ඇතුලේ දැනට හොයාගෙන තිනවා. 23ක් ජීවත් වුණා කියලා නේ. වර්ග 23ක්. වර්ග 23ක්. ඔව්. වර්ග. ඕ මහ වයුලන. මේ තියෙන ඒ කාලේ මේ මිනිස්සු පාවිච්චි කරපු යන්ත්‍ර උපකරණ තමයි අද මියුසියම් එකක් විදියට මෙතන අර පැත්තේ තමයි මියුසියම් එක තියෙන්නේ. අද වහලා තියෙන එක මියුසියම් එකක් විදියට හදලා අද මේ යන්ත්‍ර උපකරණ මිනිස්සුන්ට බලන්න දාලා තියෙන. මොකද මේ ප්‍රදේශයේ මේ සත්තුන්ගේ මේ සංරක්ෂණය සම්පූර්ණ ස්තුතිය අයිති වෙන්න ඕනේ. ඇත්තටම මේ ගල් අඟුරු බලාගාරේ වැඩ කළා තියෙනවා 2400ක් විතර ජනතාවක්. ඒ කියන්නේ මිනිස්සු කොට්ටාසයක්. ඉතින් එයාලා තමයි මේකේ මෙහෙම දෙයක් හම්බ වෙලා තියෙනවා කියලා බොහොම පරිස්සමට ඒ දේවල් මේ කැනඩියන් ගවර්න්මන්ට් එකට බාර දීලා සංරක්ෂණය කරන්න මේ වැඩ සලස්සලා තියෙනවා. මේ තියෙන ඉතින් ඒ කාලේ
මේවයින් කොච්චර දේවල් කරන්න ඇතිද කියලා හිතා ගන්නවත් බැහැ. මට ඔයාලට විශේෂිතම දෙයක් පෙන්වන්න තියෙනවා. මේක අපේ ලංකාවෙත් මම දැකලා තියෙනවා මේ පාරු පාලම් කියලා ඉවර වෙලා අපේ ලංකාවෙත් මම දැකලා තියෙනවා අදටත් සමහර ප්‍රදේශවල ගංගාවලින් මිනිස්සුන් බඩු ප්‍රවාහනය කරද්දී පාරු පාලම් කියලා જાතියක් තියෙනවා. ඉතින් මෙතන 1913 මේ පතල්කරුවෝ ඒගොල්ලන්ගේ බඩු ප්‍රවාහනය කළා තියෙන්නේ. ඒගොල්ලන්ගේ යන්ත්‍ර උපකරණ ප්‍රවාහනය කළා තියෙන්නේ මේ පාරු පාලම හරහා තමයි. ඉතින් මොනද හිතා ගන්නවත් බෑ මොන තරම් මාර ලස්සන ඉතිහාසයක් තියෙන්න ඇති මේ පැත්තේ. මේ තියෙන්නේ මේකේ දිනක් දාලා ඇති මන් දන්නේ. මේ තියෙන හද්ද පරණ ට්‍රැක්ටරයක්. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් 1913 හරි ඊට මෙහා හරි මේ වල දින දාලා තියෙනවත් නෑ දින දාලා. මේ ඒ තරම් පරණ ඒවා මේවා බලන්න මේවා කොච්චර ලස්සනට මේ රටවල හිම වැටෙනවා. 1836 හදපු එක. ඒ කියන්නේ උපකරණ. මේක හදලා තියෙන්නේ 1836 ලු. නිෂ්පාදිත වර්ෂය. බලන්න දැන් හිම වැටෙනවා. දැන් අපේ ලංකාවේ නම් පොඩ්ඩේ යනකොට දිරාපත් වෙන දේවල් මේ රටේ හිම වැටිලා මාස 6ක් හිම මාස 6ක් තමයි පායන්නේ. ඒත් අද මේ දේවල් අද මේ 2025 කොච්චර සියවස් ගාණක් මේවා ඉතින් හරි ලස්සනට ඒ මිනිස්සු පරිස්සම් කරලා තියෙනවා. ඒ වගේම මේ කිසිම තැනක ගහලා නෑ අල්ලන්න එපා. කෑලි ගලවන්න එපා. ෆොටෝ ගන්න එපා කියලා ගහලා නැහැ. මේ හැම තැනකම මිනිස්සු දන්නව මේව පරිස්සම් කරන්න. ලංකාවේ මේ වගේ තැනක් මෙහෙම කරා නම් බෑන්ලා එනවලු. ඔව් ලංකාවේ අපි ගිහිල්ලා මේ වගේ තැනක් මෙහෙම අල්ලන්න ගියා නම් අල්ලන්නත් බෑ. මේ එක බොරුවට වියදම් කරලා ගාඩ්ලක් දාලා ඉන්නවා මේව පරිස්සම් කරන්න. මේ මිනිස්සු දන්නවා මේව පරිස්සම් අවුරුදු කීයක් පරණ දේවල් මේ මිනිස්සු පරිස්සම් කරලා තියෙනවා. මේ පරණ ට්‍රැක්ටර්. යකඩ රෝද. අරන් ඉන්න කුරුළු කුඩුවක් තියෙනවා. කුරුළු කුඩුවක් තියෙනවා. ඒකේ කුරුල්ල නන්නේ. කුරුල්ල පරිස්සමට ඒකක් තියෙනවා. ඒකේ කුරුළු කුඩුවක් තියෙනවා. ඒකේ මේ සමහර ඒවා මේ පරිදි පැටව දාලා. මේක මේ ඇමරිකාවේ නිෂ්පාදන කරපු එක. මේක මේ අවුරුද්ද බැරි. අවුරුද්ද හොයාගන්නනේ. මේ දක්ුවක් වගේ. ජෝන් ඩී. ඒක නම් ටිකක් මෑත කාලීන එක. මේ පරණ එක. මේක මේ කරකවල තමයි දැන් ලංකාවේ තාම උනක් තියෙන්නේ මේ ලෑම් මාස්ටර් නේ මෙහෙම කරකවන්නේ. නෑ පරණ EL නම්බර් කාර් එහෙම තියෙන්නේ. මෙහෙම ස්ටාර්ට් කරන්නේ 1920 30 ආපු කා. දැන් මේක තියෙන්නේ මෙහෙම කරකවලා ස්ටාර්ට් කරන්නේ. මේ මුළු ප්‍රදේශෙම පේන්නේ අමුතුම භූමි ප්‍රදේශයක් තියෙන්නේ. ඒ කියන්නේ දැනෙනවා ඉතින් හරියට අපිට අපි ඒ ෆීල් එකේම ඉන්නවා නම් ඒ කියන්නේ මේක ඇත්තටම ඩයිනෝසරයෝ ඉන්නවා කියලා මට පේනවා මට දැනෙනවා අර ඇතින් අර මොනවාද ජුරාසික් පාක් නේ ෆිල්ම් එකේ වගේ ඕම ඩයිනෝසරේ උඩට එනවා වගේ. ඒ කියන්නේ ඒ වටපිටාවමයි තියෙන්නේ. අර බලන්න අර නිකන් අර අමුතුම ඒක කියලා වැඩක් නෑ. අමුතුම පරිසරයක්. මං හිතන්නේ ලෝකේ මේ එක දැන් අපි ඇවිල්ලා තියෙන්නේ
ඩ්‍රම් හෙල් වල තියෙන වුඩ්ස් කියන දේවල් බලන්න. ඇත්තටම වුඩ්ස් හැදිලා තියෙන්නේ මේ පරිසරයේ තිබිච්ච වෙනස් වීම එක්ක. ඒ කියන්නේ සුළඟ, වැස්ස, හිම මේ හැම දෙයක් එක්කම පරිසරයේ දේවල් වෙනස් වෙලා ඒ කියන්නේ එක එක රූප හැදිලා තියෙනවා. ඇත්තට මේ රූප හරි පුදුම දේවල් පුදුම විදිහට හැදිලා තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් මේ හරියත් ඔය ඩයිනෝසර්ලා හිටියයි කියන ඒ තැන් වලටම ඒ තැනම තමයි. හැබැයි මෙතන වෙනස්කම තියෙන්නේ පරිසරයේ තියෙන වෙනස්කම් එක්ක මහා පුදුමාකාර අමුතුම භූත රූප හැදිලා තියෙනවා. අර තියෙන මේ වගේ හැදිච්ච දේවල් තමයි අපි යන්නේ දැන් උඩට ගිහිල්ලා බලමු. හරි ලස්සනවා කියලා තියෙනවා මේ හරිය. මේ මාර විදිහටම ලස්සලා යනවා කියලා. ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ හැදිච්ච රූප. වුඩ්ස් ඒවට කියන්නේ වුඩ්ස් කියලා. හරියට කොම් පිට්ටු ගහනවා. ඔව්. එක එක අර මිනිස් රූප වලින් හදපු වගේ. One day I'll come here. What she's wearing. අතන තියෙන්නේ පරිසරයේ කාදනයත් එක්ක ඇතිවෙච්ච අපූර්වම වෙනස්කමක්. ඒ කියන්නේ මේ හරියේ නැතුව මාර විදියට පිටලා තියෙන. ඉතින් ඒගොල්ලෝ එක පරිසම් කරලා තියෙන කේබල් දාලා එතෙන්ට යන්න බෑ. ඒක මාර විදියට පිටලා තියෙනවා. ඉතින් අවුරුදු මිලියන ගාණක් පරණ මොහොම භයානක අතීතයක ඇවිදලා ගියපු අපි උදේ ඉඳන් ඇවිදපු අපිට දැන් මහන්සි දැන් ගෙදර යන්න වෙලාව හරි. දැන් වෙලාව 4යි. විජහට කරවල වැටෙනවා සීතලයි. මොකද වින්ටර් එක ළඟකින්ද. ඉතින් අපි දෙන්න අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙන වාහනේට නැග්ගේ යන්න කියලා. ඔයාලට මම බොහොම ආදරෙන් ඉල්ලනවා මගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. අපිට අපේ channel එක ඉදිරියට අරගෙන යන්න උදව් කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහට රටවල් වල travel කරන්න. ලෝකේ ලස්සනම තැන්, භයානකම තැන් වලට ගිහිල්ලා ඔයාලට ඒවා සජීවීව හරි ලයිව් හරි මේ විදිහට වීඩියෝ එකකින් හරි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට බොහොම සුබ දවසක්, ආදරණීය දවසක්.